හැලෝ කොහමද ඔයාලට එන්න අපි යමු මාත් එක්ක ලස්සන මල් බලන්න. ඉතින් මේ වීඩියෝ එක මල් වලට ආස අයට යමු අපි එහෙනම්. මේ තියෙන්නේ ලස්සන රෝස් වර්ගයක්. ඉතින් ඒක රෝස පාටයි. ලස්සනයි. මේක තමයි කපුරු. ඒක සුදු කපුරුයි දම් පාට කපුරු එකයි දෙකම තියෙනවා. ඒක නම් හරිම ලස්සනයි. මට මෙතනින් එන්නම හිතුන්නේ නෑ ඇත්තටම. ඒ ගහේ මල් පිපිලා හරිම ලස්සනයි. බලන්නකෝ ඒකේ ලස්සන. මේක නම් ඉතින් හැමෝගෙම ගෙවල් වල සාමාන්‍යයෙන් තියෙන පැලයක් නේ. ඒකෙන් වලත් ඔක්කොම රෝස පාට ඒවා වැඩිපුර තියෙන්නේ. ඉතින් මේකත් රෝස පාට මල්. මේ වගේ මේ තියෙන්නේ ලස්සන රතු රෝස එකක්. මෙන්න මේ මල් ඒකත් හරිම ලස්සනයි. ඒකත් රෝස පාටට රෝස පාට හැඩයක්. මල් තියෙන ඔක්කොම වැඩිපුර රෝස පාටට උරුයි. බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි නේද? රෝස රතු. මේක තමයි වැඩිපුරම තියෙන්නේ. මේක රෝස. ඉතින් මල් කිව්වම අපි හැමෝම ආසයි. දැක්කද රෝස් එක හරිම ලස්සනයි. ඒකත් චූටි හීනි මල් වර්ගයක්. මේක සුදු පාට කපුරු. ඒකෙන ලස්සන මී මැස්සෙකුත් ඉන්නවා මල් පැණි බොන ගමන්. චූටි මල්. ඒක හරිම ලස්සනයි චූටි ඒවත්. මේක නම් හරියට නිකන් නයිපෙනයක් වගේ. ඒ මල හින ලොකුයි. ඒක නම් නමක්වත් දන්නේ නැහැ ඇත්තටම. ඉතින් මේ තියෙන්නේ ඒත් රෝස පාට. බලන්නකෝ. මට හම්බුන ඔක්කොම මල් රෝස පාට වැඩිපුරම. හරිම ලස්සනයි මේ මල් ටික නම්. මම නම් ගොඩාක්ම මල් වලට ආසයි. මල්ලක් දැක්කහම මම ඒක අල්ලනවා නැත්නම් ඒක අල්ලලා ඉඹිනවා. ඒ වගේ පුරුද්දක් මට නම් තියෙනවා. ඒ වගේ පුරුද්දක් ඔයාලටත් තියෙනවද? මේ තියෙන්නේ ගඳ පානායි. මෙන්න මේ මල හරිම ලස්සනයි. බලන්නකෝ ඒක පිපුණම. මේ තියෙන්නේ ඒක හරිම ලස්සනයි. මේක හරි අමුතු විදිහේ මලක් ඒක. ඒකේ ගහත් හරි ලොකුයි. ඊළඟට මම පෙන්නන්නම් ටටටා ලස්සන මේ තියෙන්නේ බර්ගන් විලා. ඒක රෝස පාටයි. හරිම ලස්සනයි ඒක නම්. ඒක මාරම ලස්සනක් තියෙන්නේ. මට නම් එතනින් එන්න හිතුන්නේ. මේ තියෙන්නේ ඔක්කොම රෝස පාට මල්. ඔක්කොම තියෙන්නේ රෝස පාටයි වැඩිපුරම තියෙන මල්. රෝසයි රතුයි වැඩිපුරම. ඉතින් මේ තියෙන්නේ තව රෝස් වර්ගයක්. ඒ රෝස් එක නම් එච්චර ලස්සන නෑ නේද? මේකත් පොකුරු රෝස් එකක් වගේ. ඉතින් මේ වගේ ලස්සන නෙළුම් මල් ටිකකුත් තිබ්බා. මේ තියෙන්නේ මං ආසම වීඩියෝ එකේ ආසම මල් ටික. මේ විදිහට තමයි ඉතින් මං මල් බැලුවේ. එහෙනම් මේ මල් හරිම ලස්සනයි. බලන්නකෝ රෝස පාට. ඒකේ තියෙනවා බෝගන් විලාගේ රෝස, තැඹිලි පාට, සුදු පාට,
ඕකේ ගයිස් එහෙනම් ගිහින් එන්නම් හැමෝටම බයි බයි